මෝනිින් අද අප්‍රේල් 12 ඒ කියන්නේ තම අවුරුද්දේ දවස් දෙකකුත් නෑනේ. මම ගෙදරව ඊයේ රෑ මම හිතුවා මම අවුරුද්දට vlog එකක් කරනවා කියලා. ඔව් ලුණු දෙහි අපේ හා ගෙදර පෙන්නන්න. ඉතින් තමයි අපේ හා ගෙදර. මගෙන් වැඩ ගන්න බලාගෙන ඉන්නේ අපේ අම්මලා. ජේම්ස් ටේලර්ගේ තේවත්තනේ මේ අපේ අපච්චිගේ කෝපි අත්තර තමයි මම ඔයාලව දැක්කගෙන යන්නේ. මේ මල් සුවඳයි මේ කෝපි මල්. මේ ඉන්න පේනවත් දන්නේ මේ මැස්සෝ video. This is sweet potato. You can see මේ තියෙන්නේ කෝපි. අන්න බොනවා. මේ පලාතම සුවඳයි මේ කෝපි මල් හින්දා. මේ තියෙන්නේ බත්තල. මේ තියෙන්නේ අනෝද ගහක්. ඊට පිටිපස්සෙන් තියෙන්නේ දෙහි. මෙන්න තියෙනවා කෝපි ගහක් තව. මේ තියෙන්නේ කෝපි ඇට නෙමෙයි අපේ කෝපි ගහේ නිවිති වෙලා ගිහිල්ලා. මමත් මේ පෙන්නන්න ආවේ මෙන්න මේ කෝපි ඇට බලාගන්න කියලා බලද්දී ඇත්තටම මේ නිවිති. මේ තියෙන්නේ අලකොළ. දෙලුම් මඤ්ඤොක් කොළ අලිපේර අපච්චි. අපේ අම්මා මගෙන් වැඩ ගන්නවා. මම මේ ගෙදර ආවේ වැඩ කරන්න නෙමෙයි. කෑනකොට නේද මේකට. හයිලයිට් එකක් හම්බෙනවා මේකත් එක්ක. ඔය මොනවද? අප්පඩ. මිනි අප්පලම්. ඔයාට කේක් හදන්න විතර. මම කේක් එකක් හදන්න යන්නේ. මම කලින් කේක් හදලා තියෙනවා. කැලිස්. බිස්කට් පොඩි මක් හදනවා නාරනේ. මම මේ ලෝකේ රසටම හදන්න පුළුවන් කෑම එක තමයි බිස්කට් පොඩි. පොඩ්. හරිද? ඉතින් ඔන්න පොඩි නිවාඩුවක් තිබ්බ මං ටක් ගාලා ගෙදර ආවා අලුත් අවුරුද්දට. ඉතින් අම්මත් එක්කයි අප්පච්චිත් එක්කයි ඕක දුප කතා කර අපි ඔය කරන්නේ මොන හරි කෑමක් හදනවා. මං හිතන්නේ මේ ලුණුදෙහි තමයි හදන්නේ. අපේ අම්මා YouTube එකකින් නුත් බලලා තමයි අර මේ ඉක්මනටම හදන විදිහට තමයි හදන්නේ. අර දවසින් හදලා ගන්න පුළුවන් විදිහට. YouTube උන්ගේ වාරි ගන්න. ලුණුදෙහි අල අච්චාරු හදලා තියෙන්නේ. අච්චාරුව පෙන්නන්න. මේ ලුණුදෙහි එක වලට කැමති නෑ. අර මේ පොඩ්ඩක් අච්චාරු රහ එනවාද කියලා බලන කැරට් කෑවා.
නෑ අච්චාරු රහමයි එන්නේ. මේක මුට්ටියකට දානවද? හට්ටියට. නිමුනම මේ අපේ ජෑම් පෙරද? ඇඹුල් පෙරද? ජෑම්නේ. ජෑම් පෙර. ඊට පස්සේ අම්මයි මයි ටවුන් එකට ගියා මේ බඩු වගේක් ගේන්න. ඊට පස්සේ ඉතින් සෙල්ලම් බඩු ගන්න එපායි. ගෙදර පොඩි ළමයාට එයාට සෙල්ලම් බඩු ගන්න ගියා අපි. මේ අවුරුදු භීෂණයේ මාර සෙනගක් ඉන්නේ. අපි අවුරුදු උත්සවයකට යන්නේ. අද 13. අපේ අම්මා ඒකේ විනිශ්චය මණ්ඩලයට ඉන්නවා. මං යනවා හින්දා යත් එක්ක. අපි බලමු. අපි අපේ අම්මගේ මොන්ටිසෝරියේ ඉන්නේ. අපේ අම්මගේ නම කුමාරී. එයා අවුරුදු උත්සවයකට ඇවිල්ලා තියෙන ඉඳන් එයා අවුරුදු කුමාරී. මේ තියෙන අවුරුදු උත්සවේ ඉතින් ගියාට පස්සේ මේ අපේ අම්මා සංවිධායක මණ්ඩලයට ගියා. ඊට පස්සේ මටත් සංවිධායක මණ්ඩලයේ මේකක් දුන්නා. ඊට පස්සේ ඉතින් මට ඇනවුන්සින් කරන්න කිව්වා. ඉතින් මාත් කරා මොකද මම ආසම දෙන එක. ඔයාලා බලන්න මම ඉස්සරහට ඇනවුන්සින් කරනවා. ඒක තමයි. ඉතින් දැන් මේ ජවය තරුණ එකමුතු සංවිධානයේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා අපේ කිරිමුට්ටිය මේ පැත්තෙන් ඉදිරියට ගමන්. ඒ වගේම සයිස් එකට මම හිතන්නේ ඇට ගොඩක් තියෙනවා. මේ තියෙන 13 වෙනිදා හවස එදා ඇවිල්ලා ඉතින් මේ අම්මා කීටොෆි පොල්ටොෆි හැදුවා. ඊට පස්සේ ගොඩක් වැඩ තිබ්බ කරන්න. මොකද මේ අස්කරලවත් තිබ්බේ නෑ අපි. පොල්ටොෆි and කීටොෆි රේණුකා මහත්මිය ගියත් අපේ ගෙදර හැඩි වෙලා තියෙන තරම් බලන්න. මේ වෙන විට තාත් අන්න දැන් වෙලාව 11:53යි. මම දැන් තමයි කේක් එක හදලා ඉවරුනේ. මෙන්න බලන්න. ඔය වෙද්දි නම් මට හොඳටම අසනීප වෙලා හිටියේ. මම මූණුත් පේනවා ඇති. මේ මට හොඳටම හෙම්බිරිසාව හැදිලා හිටියේ. මේ තියෙන මගේ කේක් එක. හැබැයි ඒක පොඩ්ඩක් අර බීට් වෙලා වැඩි වුණා හරි මොකක් හරි වෙලා මේ පොඩ්ඩක් සොෆ්ට් ගතිය මේ අඩු වුණා මට. හැබැයි රහයි. මට රහයි. බලන්නකො කැපෙන ලස්සන. අවුරුදු එකක් වලින් පස්සේ ඔය කැට ගහනවා. දැකලා තියෙනවද යාලා? නෑගම් යන්න තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් අපි නෑදෑගේ වල වල යන්න තමයි ලෑස්තුනේ අම්මයි මායි අප්පච්චි. එහෙ යනකොට අපේ බාප්පලාගේ ගෙදර පංචි ගහන්න පටන් අරගෙන තිබුණා. මේ තියෙන්නේ ඒකේ පොඩි වීඩියෝ එකක්. ඉස්සර මමත් පොඩි කාලේ මේ කාසි මල්ලක් කියලා පංචි ගහනවා. මේ ෂෝක් ඉතින් එක. ඔයාලා ගහලා තියෙනවද පංචි? මට කමෙන්ට් එකක් දාන්න. සින්දුව නෙමෙයි යන්නේ. පිටකොටේ සින්දුවක් යන්නේ ඒකේ. හායි කෙන් මගේ vlog එකට. හායි. මොකක්ද හායි? හායි. ඔයත් හායි කියන්න. ඈ? මෙහි මගේ උපාධි ෆොටෝ එක බලන්න. ඇයි කරන්නේ? ආපු ගමන් මොනවද කරන්නේ ඔයා? ඈ?
ලෑලි දාන්නේ අය එකට ලෑලි. ආපු ගමන්. අපේ ගෙදර හදන්න බැරි වුණ ඉතුරු ටික හදනවද ඔයා? අපි තිනුට හැදුවා ඔන්චිල්ලාවක්. එයා බයයි ඒක පදේ. මම පස්සේ පැදලා පෙන්නන්න. මේ තියන්නේ ඔන්චිල්ලා. වර මොකද හිතෙන්නේ අද කැම ටික ගැන? නෑ අර මේ බස් එක ඇවිල්ලා නම් කිව්වා. පිට. මම හදපු කට්ලට් මේ තියෙන්නේ. කට්ලට් එක ඇරෙන්න අනිත් ඔක්කොම රහයි කියන්නේ. චින්න මලේ. ඕකේ සුදුමනික කිය. යෝගට් කරනවද? යෝගට් කරමු. ඇතුලේ ඉන්න ඕනේ. ඇතුළේ ඉන්නවනේ. මధుර කනවා? ඇතුලේ? Are you happy? අපිත් ගෙනාව සින්දු කියන්නේ අපි. ඉන්න වතුර රත් වෙන්න තියෙන්නේ. අක්කි මොකක්ද අක්කි නැගිටින්නකෝ අක්කි. අක්කි වතුර උතුරනවා. ආයි නෑනේ. නීරජට ඇඟ හොදන්න වතුර. ඉතින් දැන් අපි යනවා ලොකු ආච්චිව බලන්න. ඔය සෙරෙප්පු නැතුව නම් ලොකු ආච්චි බලන්න එක්කන් යන්නේ නැහැ. ඒ බල්ලෙකුත් ඉන්නවා. මට තිබ්බා ඉතින් අවුරුදු පෝස්ට් එකක් එඩිට් කරන්න ඔය පාන්දර 2 ගානකට. මොකද බබා නිදා ගන්නකන් ඉන්න ඕනි අක්කලාගේ මේ නැත්තම් වැඩ කරන්න බෑ. ඊළඟ වීඩියෝ එකක් ටක් ගාලා අරගෙන එන්නම්. බයි බයි.